තෙරුවන් සරණයි. ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවර සුවඳ ධූපය. ඉතින් මේ කෝරිය කරන සුවඳ ධූප ටික මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් ගොඩක් දරුවන් කෝරිය කරන්න කියලා ඇඩ්‍රස් දීලා තියෙනවා. පොළොන්නරුව, මයංගනේ, ඒ වගේම කුරුණෑගල, අනුරාධපුරේ, කොට්ටාව, හෝමගම යන ප්‍රදේශවල වලට ඉතින් දරුවෝ සුවඳ ධූප බෝතල් දෙක තමයි 2 3 ඒ වගේම යාලේ පවුල් වලට පවා අරන් ගිහපු දරුවෝ සුවඳ ධූපය බෙදා හරිනවා. ඉතින් තව කෙනෙක්ට දියුණුවක් වෙන්න, තව කෙනෙක්ට සතුටක් උදා වෙනවා නම්, ඒ වගේම ලෙඩක් දුකක් නැතුව ඉන්න පුළුවන් නම් මේ හැම දෙයකම ව්‍යාපාර දියුණුවටද මේ සෑම දෙයකම හදපු මේ සුවඳ ධූපය. ඉතින් ඒ විතරක් නෙමෙයි ගොඩක් ඉතින් තව හදන්නත් තියෙනවා. ඉතින් හදන වැඩත් එක්ක තමයි පුතේ මේ සුවඳ ධූපේ ඉතින් ඒ අතරතුරේ කරගෙන යන්නේ. ඔබලගේ දියුණුව, ඒ වගේම දෙවොලේ ආලෝකයට, දෙවොලේ තිබෙනා දෝෂ දුර්ලන, ඒ වගේම නේත්‍රා බල වෙන්න දියුණුව ලැබෙන මේ සෑම දෙයකටම භූමි වල තියෙන අමනුෂ්‍ය බලවේග වලට පවා හදපු සුවඳ ධූපයක් තමයි මේක. මොකද මමත් මේ සුවඳ ධූපේ ප්‍රතිබල ලැබපු මෑණියෝ කෙනෙක්. මොකද මේ සුවඳ ධූපේ තමයි මම ගොඩක්ම ප්‍රතිඵල බැලුවේ. මොකද මගේ දෙවොල් භූමිය, දෙවොල වගේම මගේ ස්ථානයේ විතරක් ඉඳගෙන තමයි මම තව ඉඩමක් අරගෙන නිවසක් හදාගෙන අංග සම්පූර්ණ මේ විදිහට ඉන්නේ. මේ සුවඳ ධූපේ හාස්කම් නිසා, ඒ වගේම ධන ආකර්ෂණය තියෙනවා, දේව ආකර්ෂණය තියෙනවා, දියුණුව තියෙනවා. ඉතින් මේ සුවඳ ධූපේ ප්‍රතිඵල ලැබපු ගොඩක් දරුවන්ගේ වොයිස් එහෙමත් දාලා තියෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ ඔබ වෙනුවෙන්, ඔබගේ දියුණුව වෙනුවෙන්. මේ සුවඳ ධූපේ බල අරන් ගිහපු හැම දරුවෙක්ම දන්නව කොහොමද කියලා. ඔන්න නැවත සුවඳ ධූපේ හැදුවා. ඔබට පුළුවන් සුවඳ ධූපේ විතරක් නෙමෙයි නාගකාලි මෑණියගේ පින්තූරය මම ලබන මාසේ කිරිඳිවැලට එනවා. ඉතින් ලබන මාසේ දෙවෙනිදා කිරිඳිවැල. ඉතින් ඔබට පුළුවන් ඇවිල්ලා සුවඳ ධූපය අරගන්න. නාගකාලි මෑණියන්ගේ රූපයද ඒ දෙකම ඔබට අරගන්න පුළුවන්. ඉතින් එදාට පැමිණෙන දරුවන්ට පුළුවන් WhatsApp එකට ඇඩ් වෙලා ලොකේෂන් මම ෂෙයා කරන්න. සුවඳ ධූපය විතරක් නෙමෙයි නාගකාලි මෑණියන්ගේ පින්තූරේ අවශ්‍ය දරුවන්ට මා සමග කතා කරන්න කැමති ඒ කියන්නේ දෙයක් දැනගන්න ඒ හැමදේම බලාගෙන ඔබට යන්න පුළුවන්. ඉතින් පුංචි පඬරකට ඉතින් මේ දේත් අරගෙන ඔබගේ යහන් බල වෙන්නේ. ඒ වගේම නාගකාලි මෑණියන්ගේ භාෂා වරන් නැති ළමයිට ලෙඩ රෝග සුවපත් කරන්න භාෂා වරන් නැතුණත් මේ නාගකාලි මෑණියන්ගේ මන්තරය දාලා තියෙනවා. බය නැතුව ඔබ ලෙඩ රෝග සුවපත් කරන්න, දෙහි ගෙඩියක් කපන්න බය නැතුව සුවපත් වීම තියෙනවා. ඒක ඒකාන්තයෙන්. මොකද මගේ ගොඩක් දරුවෝ ගොඩක් හද ප්‍රතිඵල ලැබලා ගොඩක් දරුවන්ගේ වීඩියෝස් තියෙනවා. ඔබට එකින් එක දාන්න නරඹන්න. ඉතින් හැම ප්‍රදේශයකින්ම පොලියෝ බිහි වෙලා තියෙන්නේ ලෙඩ රෝග සුවපත් කරන දරුවෝ විදිහට. ඉතින් ඔබටත් පුළුවන් මගේ වරන් දරුවෙක් වෙන්න ඕනේ, ගෝලෙක් වෙන්න ඕනේ. ඔබටත් පුළුවන් මේ සුවඳ ප්‍රතිඵල බලලා නාගකාලි මෑණියන්ගේ පින්තූරේ අරගෙනද ඔබට ලෙඩ රෝගය සුවපත් කරන්න ඔබට පුළුවන්. ඒ ශක්තිය, ඒ පීඨ ආකර්ෂණ බල ලක්මිනිගුරු මෑණියන්ගේ ඒ හැම බලයක්ම ඔබටත් තියෙනවා, ඔබටත් ලැබෙනවා ඒකාන්තයි. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම. අද දවසේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ මහා විෂ්ණු දෙවියන්ගේද පත්තිනි මෑණියන්ගෙන්ද ලක්ෂ්මී මෑණියන්ගේ පීඩ ආශිර්වාදයේ ධනෙ ලැබේවා කියලාම ප්‍රාර්ථනා කරන ඔබට තෙරුවන් සරණයි.